මගේ ජීවිතේ තවත් එක ලස්සන දවසක්. ඔන්න ඉතින් අද උදෙන්ම අපි අලුතෙන්ම හිටවපු මේ මෑකරල් වගාවට වතුර දාගන්න කියලා තමයි හදන්නේ. ඉතින් බලන්නකෝ මම හිටවපු මේ පැල ටික දැන් කොච්චරක්නම් ලොකු වෙලාද කියලා. පැල ටික මෙහෙම ලොකු වෙලා තියෙනවා දකිනකොට අපි දෙන්නගෙම හිතට දැනෙන්නේ ගොඩාක් ලොකු සතුටක්. ඉතින් මේ පාරත් අපි තුන්දෙනාත් එක්කම එකතු වෙලා හදාගන්න මේ පැල ටික ගිය පාර වගේම පරිස්සමට බලාගෙන ලොකු කරගමුකෝ. ඔය ඉතින් පේනවනේ කවුද අපිට මේ හැම වැඩකටම උදව් කරන්න කියලා. අපේ මේ හොර ගෙඩියටත් වතුර බොන්න ඕනි වෙන්නේ අපි පැලවලට වතුර දාන වෙලාවටම තමයි. ඒකත් ඉතින් පැලවලට වතුර දාන කප් එකෙන්ම. ඔයගොල්ලොත් කීප දෙනෙක්ම වගේ මගෙන් අහලා තිබුණානේ කොහොමද මෑකරල් වලට හරියට ඉනි ටික එහෙම හිටව ගන්න කියලා. මුලින්ම මෑකරල්ලට හිටව ගන්නකොට අඩියක දුර තියලා තමයි අපි පැල ටික හිටව ගන්න ඕනි. ඉන්පස්සේ ආධාරකයක් විදියට කිනිසීරිය අතු හිටවගෙන අපි මේ බැඳලා තියෙන විදියට ඒ අතුවල නූල් ගැට ගහලා අපි වගා කරගත්ත මේ වැල් ටික යවා ගන්න තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මෑ හිටවනකොට බීජ 3 ගානේ තියලා තමයි අපි පැල ටික හිටව ගන්න ඕනි. ඒ වගේම දවස් 14කට පස්සේ පැලවලට හරි පොහොරක් වැටුනහම අපිට හොඳ සාර්ථක මෑ වගාවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔන්න ඉතින් දැන් මම මේ හදන්නේ අපි දෙන්නගේ උදේ කෑම ටික ලෑස්ති කරගන්න. ඉතින් අද එයාට නිමාන දවසක්නේ. ඒක නිසා වැඩි කලබලයකුත් නැතුව අපි දෙන්නත් එක්කම හෙමීට අපේ උදේ කෑම ටික ලෑස්ති කරගන්නවා. එයා ඉතින් ගෙදර ඉන්න දවස කියන්නේ මගේ හිතටත් ගොඩාක් ලොකු සතුටක් දැනෙන දවසක්. ඒ වගේම අපේ ගෙදරත් ගොඩක් කෙලිය වැටිලා තියෙන දවසක්. ඉතින් අපි දෙන්නගේ ජීවිතේ ගොඩක් දුරට හැම වැඩක්ම වගේ කරගන්නේ අපි දෙන්නම තනියම වගේනේ. එතකොට එයා වැඩට ගියාම අපි කරන් යන පුංචි ව්‍යාපාරයත් එක්ක මමත් ඉතින් ටිකක් කාර්යබහුල වෙනවා. එහෙම ටිකක් කාර්යබහුල වෙන දවස්වලට එයාගෙන් ලැබෙන මේ සහයෝගය මට වචනකින් කියලා නම් විස්තර කරගන්න බැරි තරම්. මොකද ගෙදර හැම වගකීමම මට බාර දෙන්න නැතුව එයා උපරිම උත්සාහ කරන්නේ අපි දෙන්න කරන හැම වැඩක්ම වගේ සහයෝගයෙන් මේ වගේ බෙදා හදාගෙන කරන්න. ඒ වගේ සහයෝගයක් මට ලැබෙන නිසාම අපි දෙන්නට පුළුවන් කාගේවත් උදව් නැතුව අපේ මේ එදිනෙදා වැඩ ටිකත් ලස්සනට පිළිවෙලට කරයි යන්න. ඉතින් සමහරක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි අපි දෙන්න අපේ වැඩ කරගන්නේ ගොඩක් දුරට සැලසුම් සටහනක් හදලාද කියලා. ඉතින් ඇත්තම කියනවා නම් මම එහෙම ලොකුවටම ප්ලෑන් කරලා වැඩ කරන කෙනෙක් නෙමෙයි. විශේෂයෙන්ම පොත්වල සඳහන් කරලා එක එක කාලසටහන් හදාගෙන ඒ විදිහටම වැඩ කරන පිළිවෙලක් මම හදාගෙන නැහැ. ඒ දේවල් එක එක්කෙනාගේ සිතුම් පැතුම් එක්ක වෙනස් වෙනවනේ. හැබැයි ඒ වුණාට මගේ ජීවිතේ මට තියෙන එක අරමුණක්. ඒ අරමුණ වෙනුවෙන් පොතක ලියාගත්ත සටහනක් නැති වුණත් ඒ දේවල් සාර්ථක කරගන්න මම ටිකෙන් ටික උත්සාහ කරනවා. විශේෂයෙන්ම මගේ මනසටත් අනවශ්‍ය පීඩනයක් දෙන්නේ නැතුව හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන ගමන් මගේ හිතේ තියෙන ඒ අරමුණ වෙනුවෙන් හිතේ සැලැස්මක් තියාගෙනම නිවැරදි තීරණත් එක්ක මගේ ගමන යන්න මම උත්සාහ කරනවා. ඔන්න ඉතින් කතාවෙන් කතාව අපි දෙන්නගේ උදේ කෑම එකත් ඉක්මනටම ලෑස්ති කරගත්තා. අද ඉතින් අපි දෙන්න කන්න ආසම හරිම සරල කෑම ටිකක් තමයි අපි හදාගත්තේ.
දැන් ඉතින් ඉක්මනින්ම අපේ කෑම ටිකත් පිඟානට බෙදා ගමුකෝ. කෑම ටිකත් කාලා අද අපි ටිකක් එළියට යන්නත් හිතාගෙන ඉන්නවා. ඉතින් අපි බලමුකෝ. අපි දෙන්නටත් අද කරන්න විශේෂ වැඩක් නැති එකේ හවස් වෙලාම කොයි හරි යන් කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. ඉතින් අද උදෙන්ම අපේ YouTube පවුලේ ආදරණීය අක්කි කෙනෙක්ගෙන් මට මේ ලස්සන තෑග්ග ඇවිල්ලා තිබුණා. සමහරක් විට ඔයගොල්ලොත් එයාව දන්නවා ඇති. ඉතින් මම නම් දන්නවා එයා මොකද්ද මේ මට ආදරෙන් එවලා තියෙන්නේ කියලා. අපේ මේ පුංචි පවුල හින්දා බිල කරන්නත් බැරි තරම් ගොඩාක් වටින දේවල් මට ලැබිලා තියෙනවා. මේකත් ඒ වගේම ආදරණීය යාළුකමක් නිසා මට ලැබුණු දෙයක්. ඉතින් බලන්නකෝ එයා මේ මොනවද මට එවලා තියෙන්නේ කියලා. එයාත් ඉතින් පුංචි ව්‍යාපාරයක් කරන් යන කෙනෙක්. ඔන්න ඉතින් පොළොන්නරුවට කෙනෙක් ඉන්නවා නම් ඔයගොල්ලොන්ටත් පුළුවන් එයාලගේ රසම රස කේක් වර්ග, එතකොට බර්ත්ඩේ කේක්, සර්ප්‍රයිස් කේක් වර්ග ඒ විතරක්ම නෙමෙයි. තව ඒගොල්ලොන්ගේ වෙහිකල් සර්ප්‍රයිස් හිටන් තියෙනවා. ඒ දේවල් වල වැඩි විස්තර දැනගන්න ඕනි නම් නීෂා කේක් හවුස් Facebook page එකටම ගිහිල්ලා දැනගන්න පුළුවන්. ඔන්න ඉතින් කෑම කාලා ඉවර වෙලා ඒ අක්කියවපු රසම රස කේක් කෑල්ලකුත් කන්න තමයි මේ හදන්නේ. ඉතින් ඔයාටත් ගොඩක් ස්තුතියි ආදරෙන් එවපු මේ හැම දෙයකටම. ඔන්න ඉතින් ටිකක් හවස් වීගෙන එනකොට මම ටවුන් එකට යන්න ලෑස්ති වුණා. ඉතින් මං අද මේ ඇඳන් ඉන්න ගවුම මට ගොඩාක් විශේෂ ඇඳුමක්. ඔයගොල්ලොත් මේ වගේ ගවුම් වලට කැමති නම් මේ විදිහට නීට් එකට ලස්සනට ඇඳුම් අසව ගන්න කුමරි ෆැෂන් කියන පේජ් එකෙන් හොඳ ක්වොලිටි මැටීරියල් වලින්ම ලස්සනට ඇඳුම් අසව ගන්න පුළුවන්. ඔන්න ඉතින් මම දැන් යන්න ආසම තැනකට යන්න තමයි මේ හදන්නේ. ඉතින් එයාට නිමාඩුවක් ලැබුණු හැම දවසකම වගේ අපිට වෙලාවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ අයිස්ක්‍රීම් කඩේ ළඟට නම් එනවා. ඉතින් මෙතන අපි දෙන්නට හරිම නිදහස්. ඒ වගේම ඕනි තරම් වෙලාවක් අපි දෙන්නට නිදහසේ ඉඳලා යන්න පුළුවන්. ඉතින් පුරුදු විදිහටම අපි දෙන්න මේ පාක් එකේ ටිකක් ඇවිදලා යන්න ආවා. මේ වගේ තැනක් දැක්කත් ඇති මගේ හිතට නම් දැනෙන්නේ මහ පුදුමාකාර සැනසීමක්. ඉතින් අනින් ගමන් අපි දෙන්න දැක්කා මෙහි අලුතෙන්ම දාලා තියෙන පොඩි කඩයක්. ඒකටත් ගිහිල්ලා අපි දෙන්නට මොන හරි ගන්න දෙයක් තියනවද කියලා තමයි මේ බලන්නේ. ගොඩක් වෙලාවට අපි මේ වගේ එළියට එනකොට ගෙදරින් ලොකුවට සැලසුම් කරගෙන නම් එන්නේ නැහැ. ඉතින් එයාගේ මේ වගේ නිමාඩු දවස්වලට අපි දෙන්නගේ හිත ආසයි කියන හැම තැනකම වගේ නිදහසේ ඇවිදලා ගෙදර යන්න තමයි බලන්නේ. ඉතින් මම හරිම ආසයි අපේ ගමේ තියෙන මේ වැව බලන්න එන්න. ඒකත් ඉර බැහැගෙන යන වෙලාවටම. ඔයගොල්ලෝ දන්නවද මේ දවස්වල මම ඉන්නේ කියාගන්නවත් තේරෙන්නේ නැති හිතේ තියෙන ලොකු සතුටකින්. ඇත්තටම අපිට සතුටින් ඉන්න එක පුංචිම හේතුවක් වුණත් ඇති කියලා තමයි මං විශ්වාස කරන්නේ.
ඉතින් එහෙනම් මෙලොව වෙසෙන හැම හිතකටම සතුටින්ම ජීවත් වෙන්න හේතු වාසනා ලැබෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරන ගමන් අදට මම ගිහිල්ලා එන්නම්කෝ. ඔයගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි.